ඔබ මොහොතකට හිතන්න හෙට උදේ ඔබ ඇහැරෙන විට මුළු ලෝකයේම ඉන්ටර්නෙට් පද්ධතිය අක්‍රිය වෙලා තිබුණොත් මොකක් වේද? ඔබේ බැංකු ගිණුමේ තියෙන මුදල්, ඔබේ Facebook, WhatsApp ගිණුම් විතරක් නෙමෙයි මුළු රටේම විදුලිය සහ ජල සැපයුම පවා පාලනය කරන්නේ එකම එක පරිගණක මෘදුකාංගයකින් කියලා. ඔබ දන්නවද? ලෝකයේ අද ඉන්නේ 3 වෙනි ලෝක යුද්ධයක අද්දර කියලා බොහෝ දෙනෙක් කිව්වට ඇත්තටම ඒ යුද්ධය මේ වෙනකොටත් ආරම්භ වෙලා අවසానයි. ඒත් මේ යුද්ධය කෙරෙන්නේ තුවක්කු වලින් හෝ බෝම්බ වලින් නෙවෙයි. මේක අදෘශ්‍යමාන යුද්ධයක්. ලෝකේ බලවත්ම රටවල් වෙන ඇමරිකාව, රුසියාව සහ චීනය පවා මේ මොහොතේ එකිනෙකාගේ දත්ත පද්ධති වලට රහසින් ඇටළු වෙමින් ඉන්නවා. අද මම ඔබට කියන්න යන්නේ මෑත ඉතිහාසයේ ලෝකෙම හොල්ලපු ඇමරිකාවේ ආරක්ෂක පද්ධති පවා අඩපණ කරපු ඒ භයානක සයිබර් ප්‍රහාරය ගැන. සහ ඒක ලංකාවින් අපිට බලපාන්නේ කොහොමද කියන එක ගැනයි. වීඩියෝ එක අවසාන වෙනකම් බලන්න. මොකද ඔබේ දුරකථනයේ පවා මේ ප්‍රහාරයේ ඉලක්කයක් වෙන්න පුරුවන්. මීට මාස කිහිපයකට පෙර ලෝකයේ ප්‍රධාන පෙළේ ගුවන් තොටුපළවල් කිහිපයක පද්ධති එකවරම අක්‍රිය වුණා. දහස් ගණන් මගින් අතරමං වුණා. කිසිම කෙනෙක් දැනගෙන හිටියේ නැහැ මොකක්ද වුනේ කියලා. මුලින්ම හැමෝම හිතුවේ මේක තාක්ෂණික දෝෂයක් කියලා. නමුත් ඇත්ත ඒක නෙවෙයි. විමර්ශනවලදී හෙළි වුණේ රැන්සම්වෙයර් නැමැති ඊටාම භයානක වෛරසයක් හරහා ලෝකයේ ප්‍රධාන දත්ත මධ්‍යස්ථානවලට ප්‍රහාරයක් එල්ල වෙලා තියල බවයි. මේ ප්‍රහාරය කොතරම් දරුණුද කියනවා නම් ඇමරිකාවේ සමහර රෝහල්වල පද්ධති පවා අක්‍රිය වුණා. වෛද්‍යවරුන්ට රෝගීන්ගේ දත්ත බලන්න බැරි වුණා. මිනිස් ජීවිත පවා අවදානමකට ලක් වුණා. මෙහි ඇති පුදුම සහගතම දේ තමයි මේ ප්‍රහාරය එල්ල කළේ කවුද කියලා හොයාගන්න ලෝකීය දක්ෂම පරීක්ෂකයන්ට පවා අදටත් බැරි වෙලා තිබීම. ඔවුන් භාවිතා කර තිබෙන්නේ සාමාන්‍ය පරිගණක නෙවෙයි. සුපර් කම්පියුටර් සහ කෘතිම බුද්ධිය AI. ඔවුන්ට පුළුවන් එක තත්පරයකදී ලෝකයේ ඕනම බැංකු ගිණුමක මුරපදයක් පාස්වර්ඩ් එකක් බිඳ දමන්න. විශේෂඥයන් පවසන විදිහට මේ පිටුපස ඉන්නේ හුදෙක් හැකවරු පිරිසක් විතරක් නෙවෙයි. මේට ලෝකයේ බලවත් රටවල් වල රජයන් රහසින් අනුග්‍රහය දක්වනවා. මොකද අනාගතයේදී රටක් යටත් කරගන්න බෝම්බ දාන්න ඕන වෙන්නේ නැහැ. ඒ රටේ ඉන්ටර්නෙට් පද්ධතිය සහ බැංකු පද්ධතිය අඩපණ කරාම මුළු රටම දනගස්වන්න පුළුවන්. දැන් ඔබ හිතනවා ඇති මේක ඇමරිකාවට හෝ යුරෝපයට විතරක් බලපාන ප්‍රශ්නයක් කියලා. නමුත් ඇත්ත තිත්තයි. මේ සයිබර් යුද්ධයේ ඊළඟ ගොදුර ලංකාව වැනි දියුණු වෙමින් පවතින රටවල් වෙන්න පුළුවන්. ඇයි මම එහෙම කියන්නේ? අපි අද ගනුදෙනු කරන ක්‍රමය බලන්න. දැන් අපි හැමෝම වගේ ඩිජිටල් බැංකින් භාවිතා කරනවා. QR කෝඩ් හරහා සල්ලි ගෙවනවා. අපි හැදුනුම්පතේ දත්ත සිට රියදුරු බලපත්‍රය දක්වා සියල්ල දැන් තියෙන්නේ ඔන්ලයින් පද්ධතිවල. මෑතකදී ලංකාවේ රජයේ ප්‍රධාන ආයතන කිහිපයක දත්ත පද්ධතිවලටත් මෙවැනි ප්‍රහාර එල්ල වූ බව ඔබ දන්නවාද? ඔබේ පෞද්ගලික දත්ත ඩාර්ක් වෙබ් එකේ ඉතාම අඩු මුදලකට අලෙවි වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ලෝකයේ බලවත් රටවල් අතර ඇතිවන මේ සයිබර් ගැටුම්වලදී උන් ලංකාව වැනි රටවල තියෙන දුර්වල ආරක්ෂක පද්ධති සහිත සර්වර් භාවිතා කරනවා අනෙක් රටවලට පහර දෙන්න. ඒ කියන්නේ ඔබේත් මගේත් නොදැනුවත්කම නිසා අපේ රටේ දත්ත පද්ධති ලෝක මට්ටමේ අපරාධ සඳහා පාවිච්චි වෙන්න ඉඩ තියෙනවා. මෙය ජාතික ආරක්ෂාවට වගේව ඔබේ බැංකු ගිණුමේ තියෙන රුපියලටත් ඍජුවම තර්ජනයක්. එහෙනම් අපි කොහොමද මේ අදෘශ්‍යමාන සතුරන්ගෙන් ආරක්ෂා වෙන්නේ? තාක්ෂණය දියුණු වෙනකොට අපිත් බුද්ධිමත් වෙන්න ඕනේ. කිසිම වෙලාවක ඔබේ දුරකථනයට එන නොදන්නා ලින්ක් ක්ලික් කරන්න එපා. ඒවා ඔබේ දත්ත හොරකම් කරන දොරටු වෙන්න පුරුවන්. සමාජ මාධ්‍ය සහ බැංකු ගිණුම් සඳහා 2-factor authentication අथवा 2FA අනිවාර්යයෙන්ම සක්‍රිය කරගන්න. ලංකාවේ අපිට මේ සයිබර් ආරක්ෂාව ගැන තියෙන දැනුම ගොඩක් අඩුයි. ඒ නිසා මේ ගැන නිතරම අවධානයෙන් ඉන්න. ලෝකය කොයිතරම් දියුණු වුණත් එක වැරදි ක්ලික් එකකින් ඔබේ මුළු ජීවිතේ මුඩු ඉටිකුරු කරන්න මේ අදෘශ්‍යමාන හස්තයන්ට පුළුවන්. අද මම මේ කියපු දේ ගැන ඔබ මොකද හිතන්නේ? ලංකාවේ අපේ දත්ත ආරක්ෂිතයි කියලා ඔබ විශ්වාස කරනවද? පහලින් කමෙන්ට් එකක් දාන්න. මේ වගේ ලෝකයේ සිදුවන අතිශය රහසිගත සහ වැදගත් තොරතුරු දිනපතාම දැනගන්න අපේ මේ පිටුව දැම්ම ෆලෝ කරන්න. ඒ වගේම මේ වීඩියෝ එක ඔබේ ආදරණීයයන් අතරේ ෂෙයා කරන්න. මොකද ඔවුන්ගේ ආරක්ෂාවත් වැදගත්. තවත් මේ වෙනම කුතුහලයේ දනවන වීඩියෝ එකකින්